ළමයි නාන්න ෂැම්පූ ගේන්න බැරුණානේ. මේ තියෙන්නේ. ගහල් ඉස්සර බලාගෙන මේවා ඉතින් කොළඹ කට්ටිය නම් දැකලා නැතුව ඇති නේ. ඔය තියෙන සුපිරි ගෙඩිය. අන්න බා. ඉතින් මේ තියෙන්නේ. එකක් ඇති ඔක්කොටම හැබැයි ආයෙ නැහැනේ කඩන්න එකක් නේ. වව්. මේවා ළමයි සෙම තියෙන කට්ටිය ගන්න එපා. මොකද මේවා සීතල වැඩි. මේවා ගමේ කට්ටිය නම් උයන්නත් ගන්නවා පොඩි කාලේ පොඩි ගෙඩි. මේවා නම් ලොකු වැඩි. කඩන්න ඕනේද මේක? ඔව්. අන්න එහෙම. ගන්න පුළුවන්. මේ පොඩි අකර තැබ්බ වලට ලක් වෙන්න එනවා. දැක්කද? මැද පෙන්නන්න අයියා මැද. අන්න දැක්කද? මාර ලස්සන විදිහට තියෙනවා මැද. මේ තියෙන්නේ ෂැම්පූ. දැක්කද? මේවා තමයි ඉතින් ඒ කාලේ රජවරුන්ගේ දිසෝරු ගෑවේ. අපි තරඟයක් කොණ්ඩේ වෙලා තියෙන මේවා ගාලා. වල try කරලා බලන්න. මේවා ඔය වල ගාන එහෙම තියෙනවා. මේ තියෙන අපි නාන්න වෙලා ඉන්න තැන. දැන් වතුර අඩුවේ මේ හැරි කට්ටිය එන්නේ ජරා වෙලා. නැලකම අපේ ලලනාව. මාසේ චතුරංග. රේඩියෝ හොදනවා වගේ. ගාගන්න පුතා ගාගන්න. ගයිස් නෝන තමයි අද ෂැම්පූ අපි හදාගත්තේ. එතන ෂැම්පූ පරාදයි. ආයි කෙලින්ම කොණ්ඩේ සිසිඳු වෙනවා. මාල්චායේ ලස්සන වීමේ රහස මොකද්ද? ගොඩ පාර. මොනවාද? ගොඩ පාර. ලෝරියාව නම් ඇඟේ ගන්න තිබ්බා. ලෝරියාවේ මයිල් තියෙන ඇඟේ ගන්න. එහෙනම් ඔයාලා දන්නේ නැති මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් බලන්න ඕන නම් තරිඳුගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න ඈ.